いいよこのスワッグ俺たちにしかないスワッグ肩の力抜いてThis බඩු මිල දවසින් දවස නගී ඩයටින් කරමුද අද සිට කුසුමවති ගෑස්ටින් එක දැන් 5000ක් වැඩි දරලිප ini nanti pada bukan dama kuat kan bukan jangan ada kali dia mau ada ini ya sih ada nih එහෙම තමාද උඹලට වගේ නයියර ඇවිදින්න වෙලාව අපිට නෑ උදේ පාන්දර දිනා වැඩ තුන කරන්නේ මොකද්ද මුදලාලිය කිව්ව කතාවේ තේරුම මට තේරුන්නේ එහෙම දෙයක් නෑ බා මං නිකමට වගේ එහෙම කිව්වේ ගණන් ගන්න එපායි මොකනේ මුදලාලි කරන්න බැරි උදේ පාන්දර වැදගත් පණිවිඩය ආවම මුදලාලිය ප්‍රසෙල්ලමකට ගන්න ඕනේ මම මේ වැදගත් පණිවිඩය අරගෙන මුදලාලි දන්නේ මම මේ ගමට කරන සේවය අනේ මම නෝත් දන්නේ මොකද බං උඹේ කෙරුවා බයෙන් වැඩක් නෑ මුදලාලි දන්නවද අද නිවුස් එක හැබැයි මොකද්ද බං වෙලා තියෙන්නේ අර අපේ ගමේ ඉන්නේ උල්ලුකාරයෝ ටික අන්න සංගීතයක් කරන්න ඇත්තද බං කවද්ද දන්නේ ඔක තියෙන්නේ නේද ගායකයෝ කවම එනවති මං හිතන්නේ මම නම් කිව්වේ මුදලාලි උන්ට ඔය එක එකාට ලස්ස දෙක තුන කෙලවන්න නැතුව මේ මට කීය හරි දීලා මට වැඩේ දුන්නා නම් මම මේ උන් ගමම හොල්ලලා ගන්නවා ඒ කියන්නේ උඹට සින්දුක් කියන්න පුළුවන්ද බා මං නම් එහෙම එකක් මේක අපේට දැනන් ඉඳියේ නෑ හැබැයි මුදලාලි මොනවාද මුදලාලි මේ රණේ ගැන දන්නේ ජෝතිපාලයෙක් එක වේදිකාවේ නැගලා සින්දු කිව්වා. ඒ දවස් සින්දු කියනකොට මිනිස්සු කෑ ගැහුවා සින්දුව නවත්තන්න. ඒ මොකෝ බං සින්දුව නවත්තන්න කිව්වේ. උඹ කියනවා ලස්සන වැඩ හින්දා කියලා තමයි මට නම් මුදලාලි සින්දුවේ ලස්සන වැඩිකමට පිට්ටනිය ඇඟිල්ලක් ගහන්න බෑ. ඒක හන්දා සින්දුව කියන එක නවත්තන්න කිව්වා. අපරාධ බං. ඉතින් ඊට මොකද උනේ? මුදලාලිලා දන්නවද ඔය සිද්ධිය දැකිලා ඇමරිකාවේ අර ජනාධිපති කවුද මේ ඩොලර් පොටුත් මට කතා කරන්නේ ඇත්තද ඉතින් උඹ ගියාද බං ඇමරිකාවට මම ගියේ නෑ මුදලාලි මට ශ්‍රී ලංකාව දාලා යන්න දුක හිතුණා නැත්තම් ඉතින් මෙලහට මේ කනේ ලෝකෙම හොල්ලන තරුව බං උඹගේ බයිලවලින් මට වැඩක් නෑ උඹ මට කියහන් උඹ උදේම මෙහි ගෑටුවේ මොන හරි ගන්නද කඩින් ඒක අමතකුණානේ මුදලාලි මට සීනි පන්තියක් දෙන්න මුදලාලි හැබැයි විතට උඹට ලැජ්ජ නැද්ද බං උදේ පාන්දර කඩේට ඇවිල්ලා ණයට බඩු ඉල්ලන්න කයයි පඩේ විතරයිනේ බං දැන් කොහොමද කලින් කිව්වේ ඒ කාලේ ජෝතිපාල අයියා එක්ක එකට වේදිකාවේ කිව්ව සින්දු කිව්වේ ඇමරිකාවෙන් කතා කරාලු සින්දු කියන්නේ අනේ නිකන් යන්න මුදලාලි යන්න මුදලාලි හිතාගෙන ඉන්නේ මට මේ රණේට ওই කඩේ විතර බඩු ගන්න තියෙන්නේ කියලා අපිට මිනිස්සු පොලිමේ ඉන්නේ බඩු දෙන්න හරිද මුදලාලි අම්මා කොයකෝ මුගේ සද්දේ ණයට බඩු ඉල්ලනවා විතරක් නෙමෙයි මුගේ සද්දෙත් බලන්න ඕනි අපි හරි හරි ගිහින් ගනින් ඔබට දැන් පොලිමේ බඩු දෙන්න තන් තියනවා කිව්වේ ඒවෙන් ගනින් ගිහින් යනවා තමයි කො තෝගේ හිංගන කඩෙන් ආයෙ නම් බොඩු ගන්නේ නෑ